හායි! ඉතින් ඔයාලටත් ඩැන්ඩ්‍රොෆ් හැදිලා තියෙන කෙස් ගස් ටිකත් ගැලවිලා යනවද? අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ පළමු පියවරෙන්ම 50% ඩැන්ඩ්‍රොෆ් ඉවත් කරගන්න විදියක් ගැන. ඉතින් ඩැන්ඩ්‍රොෆ් ඇති වෙන්න හේතු බලමු මුලින්ම. සතියකට 2-3 වතාවක්වත් නාන්නේ නැතිකම, කුණු දූලි බැක්ටීරියා එකතු වීම, ඒ වගේම ස්කැල්ප් එක අධික ලෙස වියලීම. ඒ වගේම ඩැන්ඩ්‍රොෆ් තියෙන කෙනෙක් පාවිච්චි කරපු පනාවකින්, තුවායකින්, එහෙමත් නැත්නම් කොට්ටයක නිදාගත්තත් මේ තත්ත්වය ඇති වෙනවා. තියෙන කෙස් ගස් ටිකත් ගැලවිලා යන ඩැන්ඩ්‍රොෆ් තියෙද්දි. ඒක හරියට දන්නවනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පළමු පියවරෙන්ම සතියක් ඇතුළත 50% ඩැන්ඩ්‍රොෆ් ඉවත් කරගන්න විදියක් ගැන. මෙතෙන්දී මුලින්ම කියන්න ඕන අපි මේ ස්කල්ප් එක තිතට තියාගන්න. මෙතන මම පාවිච්චි කරලා තියෙන ඔලිව් ඔයිල්. ඔයාලට පුළුවන් ඔලිව් ඔයිල්, පොල් තෙල් ඕනම ඔයිල් එකක් දාලා හොඳට විනාඩි 10ක් විතර මසාජ් කරන්න. ඊට පස්සේ පනාවර වගේ අපිරිසිදුව තියාගන්න එපා. අනිවාර්යෙන්ම පනාව දවස් 2කට සැරයක් හොඳින් බ්‍රෂ් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න. ඔයාලගේ කොට්ටය සතියකට සැරයක්වත් මාරු කරන්න. ටවල් එක ඒකත් සතියට දෙපාරක්වත් පිරිසිදු කරන්න. ඉතින් ඊට අමතරව මෙන්න මේ AB ප්‍රොඩක්ට්ස් වල ෂැම්පූ එක ගොඩක් හොඳයි. කොණ්ඩේ තියෙන සියලුම ප්‍රශ්න වලට ඩැන්ඩ්‍රොෆ්තුත් නැතරම නැති කරගන්න පුළුවන්. එහෙනම් එන්න.